ආයිබන්දුවේ පුතේ කොච්චර පාඩම් කරත් උත්තර ලියා ගන්න බැරිද? කොච්චර පාඩම් කරත් ප්‍රශ්නෙට අදාළව උත්තර ටික ගලප ගන්න තේරෙන්නේ නැහැ නේද? රයිට්. ගොඩාක් දරුවෝ කියන කතන්දරයක් තමයි ඔන්න ඕක. රයිට්. ඇයි අපි පාඩම් කරාට අපිට ප්‍රශ්න ලියා ගන්න බැරි? ප්‍රශ්න වලට හරි උත්තරයක් ලියා ගන්න බැරි වෙන්නේ මොකක්ද ගැටලුව? අපි කරන වැරදි මොනවද? රයිට් නේද? අපි කරන වැරදි මොනවද? රයිට්. එහෙනම් පුතේ මම ඔයාලට සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමක් කරනවා. අපි මුල ඉඳන්ම කරන වැරදි ටික සහ ඒ වැරදි අඩුපාඩු හදාගන්නේ කොහොමද? ඒ වැරදි අඩුපාඩු හදාගෙන කොහොමද අපි රයිට් යන්නේ පුතේ නිවැරදි ලකුණක් කරා නේද? දැන් ගොඩක් කට්ටිය පුතේ මාර විදියට පාඩම් කරනවා. රෑලි වෙනකම් පාඩම් කරනවා. රෑලි වෙනකම් පාඩම් කරාත් පේපරේ ලියන්න ගියාම ප්‍රශ්න තේරෙන්නේ නැහැ. උත්තරේ ගලප ගන්න විදියක් තේරෙන්නේ නැහැ. MCQ එක හදන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. මේක හැම විෂයකටම අදාළ පොදු කාරණාවක්. රයිට්. හරි. එහෙනම් පුතේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බැරි වෙන්නේ ඇයි? මේ හේතු ටික තමයි පුතේ පැහැදිලි කරන්නේ. වීඩියෝ එක ඉවර වෙනකන් අහගන්න. වීඩියෝ එක ඉවර වෙනකන් අහගන්න. වැදගත් කරුණු තියෙනවා නම් අනිවාර්යෙන් පුතේ පොඩි නෝට් එකකුත් දාගන්න. එතකොට ඔයාගේ අඩුපාඩු ටික හදාගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න තමයි මේ දැන් මම සාකච්ඡා කරන්නේ. රයිට්. මේකේ වැදගත්ම එක තමයි පුතේ ටයිම් මැනේජ්මන්ට් කියන එක. මම මේක අන්තිමටම කියා දෙනවා. මොකද ළමයි ගොඩක් කට්ටිය ඉන්නවා වාර විභාග ලියන්න ගියාම පළවෙනි ප්‍රශ්නේ ලියනවා ළමයි පැයක් විතර. ඉතුරු ප්‍රශ්න ලියා ගන්න ඒ ළමයට වෙලාව නැහැ නේද? පළවෙනි ප්‍රශ්නේ ලියනවා ළමයි පිටු 10ක් විතර ලියනවා නේද? හිඟකම ගැන ඇහුවාම රයිට් පිටුවක් විතර ලියනවා. හැබැයි ඉතුරු ප්‍රශ්න කියව ගන්නවත් ඔයාට වෙලාවක් හම්බෙන්නේ නැහැ. රයිට්. අන්න ඒ නිසා පුතේ ටයිම් මැනේජ්මන්ට් කියන එක තමයි වැදගත්ම කාරණාව. මම මුල ඉඳන් ඔයාට පැහැදිලි කරන්නම් මොකද්ද අපිට ප්‍රශ්න ලියා ගන්න බැරි වෙන්නේ. රයිට්. නිවැරදි පිළිතුරක් ලියා ගන්න බැරි වෙන්නේ ඇයි? පාඩම් කරත්. රයිට්. පාඩම් කරත් නිවැරදි පිළිතුරක් ලියා ගන්න බැරි වෙන්නේ ඇයි? හොඳට අහගන්න. රයිට්. පුතේ පළවෙනි කාරණාව තමයි තියරි ටික අපි ගැඹුරින් ඉගෙන ගන්නෑ. මේ හිතන්න උදාහරණයක් විදිහට ඉකෝන් වල ආර්ථික විද්‍යාවේ තියෙනවා පුතේ හිඟකම කියන සංකල්පයක්. රයිට්. පුතේ හිඟකම කියන එක ඉගෙන ගත්තට විතරක් මදි. හිඟකම සහ දුප්පත්කම කියන්නේත් මොකක්ද කියලා ඉගෙනගෙන හිඟකමයි දුප්පත්කමයි අතර තියෙන වෙනස හඳුන ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි පුතේ මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. මොකද්ද? හිඟකම දුප්පත්කම නොවේ. දුප්පත්කමෙන් වෙනස් වන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් අහනවා. රයිට්. දැන් ඔයා කල්පනා කරනවා හිඟකම හොඳටම පුළුවන්. හොඳටම පාඩම් කරා. හැබැයි පුතේ ඔයාට ප්‍රශ්නෙට ලියා ගන්න බෑ හිඟකම සහ දුප්පත්කම අතර වෙනස. හේතුව තමයි ඔයා දුප්පත්කම කියන්නේ මොකක්ද? හිඟකමත් දුප්පත්කමත් අතර වෙනස මොනවා කරලා නැද්ද පුතේ? ඉගෙනගෙන නැහැ. රයිට්. ඉගෙනගෙන නැහැ. රයිට් නේද? අන්න ඒ නිසා තමයි පුතේ අපිට ඒවා බැරි වෙන්නේ. එහෙනම් මත තියන්න පුතේ අපි ප්‍රශ්නයක් ලියන්න කලින් රයිට් නැත්නම් රෑන්ක් එකකට යන්න නැත්නම් ඒ එකට යන්න කලින් රයිට් අනිවාර්යෙන් අපි පුතේ මොනව කරන්න ඕනද? තියරි ටික ගැඹුරින් ඉගෙන ගන්න ඕනේ. රයිට්. ගැඹුරු විෂය කරුණු පවා පුතේ ඉගෙන ගත්තොත් අපිට ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න පුළුවන් වෙනවා. රයිට්. පැහැදිලි නේද? එහෙනම් මම එක උදාහරණයකින් තමයි පැහැදිලි කරේ. හිඟකම ගැන දැනගත්තට වැඩක් නැහැ. ඒකේ තියරි ඔක්කොම දැනගත්තට වැඩක් නැහැ. දුප්පත්කම කියන්නේ මොකද්ද කියලා දැනගන්නත් ඕනේ. හිඟකම දුප්පත්කම වෙනස් වෙන්න බලපාන සාධක බල දැනගන්නත් ඕනේ. එතකොට තමයි පුතේ හිඟකම දුප්පත්කම වෙනස් වෙන්නේ ඇයිද කියන ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න පුළුවන්. රයිට්. තියරි ටික 100% ගැඹුරින් ඉගෙන ගන්න ඕනේ. රයිට්. අනිත් එක තමයි ළමයි තියරි ටික අවබෝධ කර ගැනීම නැත්නම් තේරුම් ගැනීම. ළමයි ගොඩාක් කට්ටිය කරන වැරද්දක් තමයි උගන්නන වෙලේ අහන් ඉන්නේ. රයිට්. උගන්නන වෙලේ අහගෙන ඉන්නේ පුතේ. රයිට්. නෝට් එක විතරක් ලියා ගන්නවා. ළමයි නෝට් එක විතරක් ලියාගත්තට තියරි අපිට අවබෝධ වෙන්නේ. පුළුවන් තරම් පුතේ පන්තියේ දෙන රූප සටහන් නේද? ඊට පස්සේ උදාහරණ පැහැදිලි කිරීම නේද? ප්‍රායෝගික උදාහරණ අන්නේ හැම එකක් එක්කම පුතේ හොඳට ඔයා පන්තිය ඇතුලේදී රයිට් පන්තිය ඇතුලේදී පුතේ අවබෝධ කරගන්න තේරුම් ගන්න. ඒක ගෙදරදී කරන්න ටිකක් අමාරුයි. රයිට්. ගෙදරදී තනියම කරන්න අමාරුයි. උගන්නන වෙලේ හොඳටමත් යන්න පන්තියේ උගන්නන වෙලේ පුළුවන් තරම් පුතේ අවබෝධ කරගන්න තේරුම් ගන්න බලන්න. එතකොට පුතේ පාඩම් කිරීම සහ ප්‍රශ්න ලියන එක ගොඩාක් ලේසි වෙනවා. රයිට්. එහෙනම් පාරණා මතකයි නේද? තියරි ටික ගැඹුරින් අනිවාර්යෙන් ඉගෙන ගන්න.
right අවබෝධ කරගන්න නැත්නම් තේරුම් ගන්න නේද අවබෝධ කරගන්න තේරුම් ගන්න පුතේ මොනවා හරි තියරියක් දන්නේ නැත්නම් ඔයාට AI භාවිතා කරන්න පුළුවන් නේද chat GPT Gemini වගේ ඒවා පාවිච්චි කරලා ඔයාට උත්තරේ ගන්න පුළුවන් නේද අවබෝධ කර ගැනීම තේරුම් ගැනීම නේද right ඊට පස්සේ පුතේ වැදගත්ම එකක් තමයි පාඩම් කිරීම යනු කියවීම නොවේ ළමයි ඈ මොකද්ද පාඩම් කිරීම කියන්නේ පුතේ කියවන එක නෙමෙයි හරි හිතන්නකෝ ටියුට් එකක් ගත්තා right ටියුට් එකක් ගත්තා ළමයි හරි ලයික් ඔන්න කියවනවා ඈ හරි පටන් ගන්නවා පළවෙනි පිටුව කියවනවා හරි හිඟකම යනු අසීමිත වමනාවට සාපේක්ෂව සම්පත්වල පවත්නා සීමිත භාවය හිඟකමයි හිඟකම ඇතිවීමට හේතු දෙකයි සම්පත් සීමිත වීම වමනා සීමිත වීම හරි ඊළඟ පිටුව හරි රයිට් පිටුවත් කියවනවා ඊළඟ පිටුවත් කියවනවා රයිට් ඊළඟ පිටුවත් කියවනවා පිටු පහක් විතර කියවනවා රයිට් විනාඩි 15 20ක් යද්දී ඔක්කොම කියවලා ඉවරයි හරි පොත වැව්වා ෆෝන් එකේ බුවා එහෙම නෑ ළමයි සාමාන්‍යයෙන් පුතේ ටියුට් එකක රයිට් සාමාන්‍යයෙන් පුතා ටියුට් එකක රයිට් තනි පිටුවක් රයිට් ටියුට් එකක මෙන්න මේ විදිහට පුතේ තනි පිටුවක් පාඩම් කරන සාමාන්‍යයෙන් පැය භාගයක් විතර යනවා රයිට් පළවෙනි වතාව පාඩම් කරද්දී සාමාන්‍යයෙන් පැය භාගයක් විතර යනවා රයිට් දැන් උදාහරණයක් විතර මේකේ තියෙනවා පුතේ හරි යෙදවුම් නිමෙවුම් අතර තියෙන සම්බන්ධය තාක්ෂණික සම්බන්ධය නිෂ්පාදන ශිතයයි රයිට් ඕක අපි කියෙව්වට මතකෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ පාඩම් කිරීම කියන්නේ ටියුට් එක කියවන එක නෙමෙයි නෝට් එක කියවන එක නෙමෙයි රයිට් මේක නැවත නැවත අපි ආපහු මතකෙන් කියන්න බලනවා රයිට් දැන් අපි එක සැරයක් කියවනවා රයිට් කියවුවට පස්සේ ඒ පිටුව සම්පූර්ණයෙන්ම අපිට මතකෙන් කියන්න පුළුවන් නම් තමයි අපි ඊළඟ පිටුවට යන්න ඕනේ රයිට් නැත්නම් පුතේ කියවගෙන යන එක නෙමෙයි කියවගෙන යන එක නෙමේ දරුවෝ පාඩම් කරනවා කියන්නේ ඒ වැරද්ද කරන්න එපා රයිට් කියවගෙන ගියා කියලා අපිට මතකෙට ඉන්නේ නැහැ පාඩම් කරනවා කියන්නේ පුතේ ටියුට් එක පිටුවක් ගත්තා ඒ පිටුවේ තියෙන ඔක්කොම අපිට මතකෙන් කියන්න පුළුවන් තරමටම කියලා පාඩම් කරනවා රයිට් නේද දැන් අපි රයිට් මතක නැත්නම් ආයි බලනවා ආයි කියවලා බලනවා ආයි මතකෙන් කියන්න try කරනවා ආයි කියවලා බලනවා අන්න ඒ විදිහට පුතේ මත් යන පාඩම් කිරීම කියන්නේ කියවීම නෙමේ කියවුවා කියලා ප්‍රශ්න වලට උත්තර දෙන්නත් බෑ විෂය කරුණු මතක තියෙන්නේත් නැහැ පැහැදිලිද හරිනම් තියරි ගැඹුරින් ඉගෙන ගන්න අවබෝධ කරගන්න පුළුවන් තරම් පන්තියේදී තේරුම් ගන්න පාඩම් කිරීම කියන්නේ පුතේ කියවන එක නෙමෙයි රයිට් ඊට පස්සේ කඩපාඩම් කිරීම හරි ළමයි ටියුට් එකේ තියෙන නෝට් එක ඒ විදිහටම ලියන්න හිතන්න එපා රයිට් රයිට් ටියුට් එකේ තියෙන නෝට් එක පුතේ ඒ විදිහටම ලියන්න එපා මොකද ළමයි ප්‍රශ්නෙට අදාළව අපි පිළිතුර ගලපන්න ඕනේ රයිට් ප්‍රශ්නෙට අදාළව පුතේ මොකද්ද පිළිතුර අනිවාර්යයෙන්ම මොනව වෙන්න ඕනද ගලපන්න ඕනේ රයිට් ප්‍රශ්නෙට අදාළව පිළිතුර අනිවාර්යෙන්ම පුතේ ගලපන්න ඕනේ දැන් උදාහරණයක් විදිහට ප්‍රශ්නයක් අහනවා ළමයි හිඟකම නිසා රයිට් කැපකිරීමක් හටගන්නේ ඇයි රයිට් එතකොට පුතේ ඔයා පාඩම් කරලා තියෙන හිඟකම ගැන නම් හිඟකම ගැන පිටුවක් විතර ලිව්වා කියලා වාට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ හිඟකම කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා හිඟකම ඇති වෙන්නේ ඇයි කියලා විස්තර කරලා ඊට පස්සේ එතනින් පස්සේ හිඟකම ඉවරයි හිඟකම කියන්නේ දුප්පත්කම නෙමෙයි දුප්පත් වගේ පොහොසත් මිනිස්සුන්ට එනවා හිඟකම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව ඒව අදාළ වෙන්නේ නැහැ රයිට් පුතේ හිඟකම නිසා කැපකිරීමක් නැත්නම් ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ ඇයි කියන එක තමයි අහන්නේ ඒක තමයි ලියන්න ඕනේ හිඟකම චුට්ටක් හැඳින්නුවා හඳුන්වලා රයිට් අපි එන්න ඕනේ රයිට් හිඟකමින් ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ ඇයි කැපකිරීමක් ඇති වෙන්නේ ඇයි කියන තැනට එන්න ඕනේ රයිට් තේරෙනවද අන්න ඒ නිසා මත් යන පුතේ තියෙන නෝට් එක ඒ විදිහටම ලියන්න එපා මේ විෂය කරුණු අතර තියෙන සම්බන්ධය තේරුම් අරන් ප්‍රශ්නෙට අදාළව අහන්නේ මොකද්ද අහන දෙයට අදාළව පුතේ උත්තරේ ලියන්න අහන දෙයට අදාළව පුතේ මොකද්ද උත්තරේ ලියන්න අහන දෙයට අදාළව තමයි උත්තරේ ලියන්න ඕනේ නැත්තම් ළමයි අපිට ලකුණු හම්බෙන්නේ නැහැ හිඟකම විස්තර කරා කියලා පිටුවක් ඔයාලට ලකුණක් හම්බෙයි ඒ හැරෙන්න ලකුණු හම්බෙන්නේ නැහැ පැහැදිලිද නම් තියරි හරියට අවබෝධ කරගන්න රයිට් ඉගෙන ගන්න ගැඹුරින් අවබෝධ කරගන්න තේරුම් ගන්න පුළුවන් තරම් පන්තියේදී පාඩම් කරනවා කියන්නේ පුතේ මේ කියවන එක නෙමෙයි රයිට් නේද කඩපාඩම් කරන්න එපා නෝට් එකම විභාගෙට ලියනවා කියලා හිතලා එහෙම පාඩම් කරන්න එපා පුළුවන් තරම් අවබෝධ කරගන්න රයිට් හරි තව ඔයාලා කරන වැරද්දක් තමයි පුතේ ඔය 12 වසරේ මුලදී වගේ කරනවා රයිට් 12 වසරේ මුලදී නැත්නම් එකපාරම රයිට් එකපාරම කරනවා පුතේ මුලින්ම A level ප්‍රශ්න ලියන්න යනවා රයිට් ඒ කියන්නේ රයිට් අවුරුදු ගාණක් වැඩ කරෙත් නැහැ
පාඩම් කරෙත් නෑ. ප්‍රශ්න කරෙත් නෑ. එකපාරම පුතේ right මේක උසස් වලට මුලින්ම එන ළමයි කරන වැරද්දකුත් මේක. එකපාරට A level ප්‍රශ්න ලියන්න යනවා. ඒ වගේ මත්තයා ගන්න right දැන් මේ පාඩම් කරන්න හදන ඔයා විභාගයට මාස 3-4ක් තියලා පාඩම් කරන්න හදන ඔයාත් එකපාරම A level paper ලියන්න යනවා right මුලින්ම A level ප්‍රශ්න ලියන්න යනවා right පුතේ තේරුම් ගන්න A level paper එකක් හදන්නේ right ලොකු ප්‍රමිතියකට ඒක හදන්නේ පුතේ වසර දෙකක් තියරි පන්ති ගියපු රිවිෂන් පන්ති ගියපු පේපර් ටික කරපු පාඩම් කරපු ළමයෙකුට ලියන්න නැතුව ළමයි පෙර පාසල් යන ළමයෙකුට ලියන්න හදන එකක් නෙමෙයි නේද චූටි බබා පත්තරේ නෙමෙයි right එතන A level paper එක කියන්නේ පුතේ අර චූටි බබා කියලා පත්තරයක් තියෙන්නේ චූටි බබා පත්තරේ නෙමෙයි right apple ගෙඩියට apple ගෙඩිය යා කරන්නේ එහෙම නෙමෙයි right එතන මේ පේපරේ හදන්නෙම පුතේ අවුරුදු දෙකක් පාඩම් කරපු අවුරුදු දෙකක් වැඩ කරපු ළමයෙකුට ලියන්න right එතන right ඒ නිසා right A level paper එක හදන්නේ ළමයි නේද right A level කරන ගුරුවරු නෙමෙයි ටියුෂන් ගුරුවරු නෙමෙයි හදන්නේ right නේද right කැම්පස් ගිහිල්ලා අවුරුදු 4ක් ඉගෙනගෙන right ඩිග්‍රී අරගෙන ඊට පස්සේ නේද තව ආචාර්ය උපාධි කරලා යා මහාචාර්යවරයෙක් වෙලා කැම්පස් එකේ ළමයින්ටත් උගන්වලා අන්න ඒ වගේ ලොකු විෂය දැනුමක් තියෙන ළමයි ගුරුවරයෙක් තමයි මහාචාර්යවරයෙක් තමයි පුතේ A level paper එක හදන්නේ. එතකොට මත්තයාට පුතේ A level paper එක හදන්නේ නිකන් ඉඳලා එකපාරට A level ප්‍රශ්න ලියන්න පුළුවන් වෙන්න නෙමෙයි අවුරුදු දෙකක් වැඩ කරපු පාඩම් කරපු ළමයෙකු ලියන්න right එතකොට ඔයා වැඩ කරේ නැත්තම් මුලින්ම A level paper කරන්න යන්න නැතුව ඔයාට පටන් ගන්න පුළුවන් පුතේ 12 වසර පළමු වාර විභාගේ right ඒ කියන්නේ පුතේ උදාහරණයක් කියන්නද හොඳ උදාහරණයක් කියන්නද රිදෙයි මේක චුට්ටක් මේ මිනිස්සෙක් ළමයි ඉස්සල්ලාම ඇවිදිනවද ඉපදිච්ච ගමන් ඉපදිච්ච ගමන් එකපාරට ඇවිදිනවද නැහැ right ඉපදිච්ච ගමන් එකපාරට ඇවිදින්නේ නැහැ වගේ තමයි ඔයා එකපාරට A level paper කරන්න යන්න එපා right නේද පුතේ කොහමද මිනිස්සෙක් ඇවිදින්න පටන් ගන්නෙ බඩ ගාලා දන ගාලා වැටි නැකිට නේද right අල්ලගෙන නැකිටලා තමයි හරියට ඇවිදින්න පටන් ගන්න. අන්න ඒ වගේ පුතේ ඔයාත් මතක තියාගන්න ඔයාත් ඉස්සලාම කරන්න පටන් ගන්න 12 වසර පළවෙනි වාර විභාගේ පේපර් නේද? දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ 4 5 අන්න ඊට පස්සේ මොඩල් පේපර් ටික අන්න ඊට පස්සේ ඔයාට පුතේ මොනව කරන්න පුළුවන්ද? A level paper එකේ තියෙන ප්‍රශ්න මහා ලොකු අමාරුයි කියලා දැනෙන්නේ මොකද හේතුව පුතේ අපි බඩ ගාලා දන ගාලා වැටි නැගිටලා අල්ලගෙන නැගිටලා තමයි දුවන්න පටන් ගන්න right ඒ නිසා එකපාරට දුවන්න පටන් ගන්න එපා පුතේ හති වැටිලා මැරිලා වැටෙන්න පුළුවන් right නේද ඒ නිසා A level paper වලින් එකපාරට පටන් ගන්න එපා පුතේ ඒක තියෙන අවුරුදු දෙකක් වැඩ කරපු ළමයෙකුට පාඩම් කරපු ළමයෙකුට ලියන්න ඔයා 12 වසරේ පළවෙනි වාර විභාගේ පේපර් එකකින් පටන් ගන්න පටන් අරන් චුට්ට හදා ගන්න right ඉස්සලා බඩ ගන්න දන ගන්න ඊට පස්සේ පුතේ නැකිට වැඩේ කරන්න right තේරුණා නේද හරි ඒක හරි එහෙනම් පුතේ තියරි හරියට ඉගෙන ගන්න ගැඹුරින් අවබෝධ කරගන්න පුළුවන් තරම් පන්ති ඇතුළත තේරුම් ගන්න පාඩම් කිරීම කියන්නේ කියවන එක නෙමෙයි කඩපාඩම් කරන්න එපා right පුළුවන් තරම් පාඩම් කරන්න අවබෝධයෙන් හරි A level ප්‍රශ්න මුලින්ම කරන්න යන්න එපා 12 වසර පළවෙනි වාර විභාගයට අදාළ ප්‍රශ්න ටිකක් මුලින්ම කරලා චුට්ට හදා ගන්න ඊට පස්සේ පුතේ ප්‍රශ්න ලිවීමට හුරු වීම මේක අතිශය වැදගත් කාරණාවක් right මේක ළමයි මත් යන්න අතිශය වැදගත් කාරණාවක් right මේක අතිශය වැදගත් කාරණාවක් right මේමයි පුතේ ප්‍රශ්න ලියන්න හුරු වෙනවා කියන්නේ මේමයි දැන් අපි විෂය කරුණක් ඉගෙන ගත්තට පස්සේ පුතේ එකපාරම ඔයාට ඒකේ ප්‍රශ්න ලියන්න බෑ right පැහැදිලිද සරලවම බෑ අපි මේ ප්‍රශ්න වලට උත්තර ලියලා මොනව කරන්න ඕනද හුරු වෙන්න ඕනේ ඒක පියවර දෙකකින් කරන්න පුළුවන් right පුතේ පළවෙනි පියවර තමයි ගුරුවරයාත් සමග ප්‍රශ්න වලට උත්තර ලියනවා දැන් අපි සාමාන්‍ය පුතේ ටියුට් වල ඉස්තන් තියෙන්නේ මම අර කලින් උදාහරණයක් ගන්නම්කෝ හිඟකම යනු කුමක්ද එතකොට මම ඉස්සල්ලාම සාමාන්‍යයෙන් පුතේ ඕනම ළමයෙකුට right තියරි පන්තියක ඕනම පන්තියක ළමයි ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා හුරු කරවනවා right තේරෙනවද එතකොට ඔයා ගුරුවරයාත් එක්ක ප්‍රශ්න වලට උත්තර ලියන්න මුලින්. එතකොට පුතේ ගුරුවරයා කියනවා ලකුණු වලට උත්තර ලියන්නේ කොහොමද? right නේද? දැන් ලකුණු දෙකේ ප්‍රශ්නයකට
4කට වගේ ලියලා වැඩක් නැහැ. right? එතකොට මේ ටයිම් එක අවුල් යනවා. ලකුණු 4ක ප්‍රශ්නයකට 2කට උත්තර ලියලා හරියන්නේ නැහැ. right? එතකොට පුතේ ගුරුවරයා තමයි දන්නේ. right? ගුරුවරයා තමයි දන්නේ පුතේ පේපර් මාකින් එහෙම යන නිසා කොහොමද ලකුණු දෙන්නේ. මෙන්න මේ කරුණට ලකුණු ලිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. මේ වගේ ලිව්වොත් උදාහරණේ මේ වගේ දැම්මොත් ලකුණු දෙන්නේ නැහැ. right? මේ වගේ කරුණු 4ක්වත් විස්තර කරන්න ඕනේ. එතකොට තමයි ලකුණු 4 හම්බෙන්නේ. right? කොහොමද ප්‍රශ්නෙට උත්තරේ ගලපන්නේ? අන්න ඒ විදිහට පුතේ මතක තියාගන්න පළවෙනි අධීරයේදී right ලකුණු වලට අනුව ගුරුවරයාත් එක්ක ප්‍රශ්නෙට උත්තරේවා ලියා ගන්න. right? ඉස්සලා කරන්න තියෙන ලියා ගන්න එක. right? ඉස්සලා කරන්න තියෙන ලියා ගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ පුතේ ඒ ප්‍රශ්න ටිකම right නේද? අලුත් ප්‍රශ්න නෙමෙයි ළමයි. ඒ ප්‍රශ්න ටිකම දෙවනි අධීරයේදීව තනියම ලියන්න බලන්න. ඇයි තනියම ලියන්න කියන්නේ? තනියම ලිව්වාම පුතේ ඔයාට අර සර් දුන්න උත්තරේ තියෙනවනේ උත්තර පත්‍රයේ තියෙන මාකින් එක තියෙනවනේ. අන්න එතකොට පුතේ ඔයාට තේරුම් ගන්න පුළුවන් ගුරුවරයා දුන්න උත්තරේ සහ ඔයා තනියම ලිව්වේ උත්තරේ අතර මොනවද තියෙන අඩුපාඩු. right? සර් ලියලා තියෙන්නේ මෙහෙම. මම මේ කරුණ ලියලා නැහැ. එහෙනම් මම මේක පාඩම් කරගන්න ඕනේ නේද? හරි. සර් ලියලා තියෙන්නේ මෙච්චරයි. මම right ඊට වඩා අඩුවෙන් ලියලා තියෙන්නේ නේද? අඩුවෙන් ලියලා තියෙන්නේ. right? අන්න ඒ විදිහට. right? එතකොට පුතේ මත්යා කන්න ලියපු ප්‍රශ්නේම අපි නැවත ලියනවා. right? දැන් සමහර ළමයි ඉන්නවා එහෙම කැමති නැහැ. එහෙම කැමති නැහැ. අලුත් පේපරයක් ලියන්න තමයි කැමති. හැබැයි පුතේ අලුත් පේපරයක් ලියද්දී ඔයාට ඒකේ උත්තරේ නැත්තම් ඔයා කොහොමද හරිද වැරදිද කියලා බලාගන්නේ? ඔයා නිකන් බොරුවට ලියලා දානවා. වැරදිද වෙන්නත් පුළුවන්. ඒ නිසා මත්යන් පුතේ උත්තර තියෙන ප්‍රශ්න වලට right ලියන්න. උත්තර තියෙන ප්‍රශ්න වලට ලියන්න. ජීවිතෙත් එහෙම තමයි. උත්තර තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න. right එහෙනම් මත්යන් පුතේ පළවෙනි අධීරයේදී ප්‍රශ්න ලියන්න ගුරුවරයාත් එක්ක උරු වෙන්න. සාමාන්‍යයෙන් අපි රිවිෂන් පන්ති එකේම ළමයි සම්පූර්ණ ප්‍රශ්න ලියන්නේ නේද? සම්පූර්ණ තීරටික ළමයි ප්‍රශ්න වලට තමයි ලියන්නේ. සම්පූර්ණ තීරටික ප්‍රශ්න වලට උත්තර විදියට තමයි ලියන්නේ. right නේද? ඒක සාමාන්‍ය දෙයක් ඕන පන්තියක බොහෝ දුරට කරනවා ඇති. right එතකොට පුතේ දෙවනි වතාවේ ඔයා අනිවාර්යයෙන් මේ ප්‍රශ්න පේපරේ නැත්නම් ප්‍රශ්න ටික තනියම ලියන්න කොලයක වෙනම. එතකොට ඔයාට පුතේ බලා ගන්න පුළුවන් සර් දුන්න පිළිතුරු සහ ඔයාගේ පිළිතුර එක්ක තියෙන මොනවද අඩුපාඩු මොනවද අන්න ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. right ඊට පස්සේ පුතේ වැදගත්ම එක තමයි ටයිම් මැනේජ්මන්ට් කියන එක. right ටයිම් මැනේජ්මන්ට් කියන එක. right සාමාන්‍ය ළමයි MCQ එකක් කරනවා නම් අපි උසස් පෙළ right ඒකට right ගන්න පුළුවන් විනාඩි 2යි තප්පර 30ක් වගේ. right තරම් විනාඩි 2යි තප්පර 30ක් වගේ තමයි පුතේ ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ප්‍රශ්න අපිට ඉක්මනට ගන්න පුළුවන්. සමහර ප්‍රශ්න වලට අපිට පුතේ ගොඩක් වෙලා යනවා. අන්නේ හේතුව නිසා සාමාන්‍යයෙන් විනාඩි 2යි තප්පර 30ක් තමයි සාමාන්‍ය MCQ ගන්න විනාඩි ගානේ බෙදුවාම එන්නේ. හැබැයි මත්යන් පුතේ සමහර ප්‍රශ්න ඉක්මනට ගන්න පුළුවන්. සමහර ප්‍රශ්න අපිට right මොනව කරන්න පුළුවන්ද? ටිකක් වෙලා යනවා. විනාඩි 3ක් 4ක් යන්න පුළුවන්. right හරි. රචනා පේපරේ සාමාන්‍ය ළමයි අපිට පැය 3නේ එන්නේ. right පැය 3යි එන්නේ. right එතකොට පුතේ ප්‍රශ්න 5නේ ලියන්න තියෙන්නේ. පුතේ එක ප්‍රශ්නයකට සාමාන්‍ය විනාඩි right 30ක් 36ක් වගේ ප්‍රමාණයක් ගන්න. right නේද? විනාඩි 30ක්. සිතන්නකො පැය භාගයක් කියලා. එක ප්‍රශ්නයක් ළමයි දැන් ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන පළවෙනි ප්‍රශ්නේ. ඒකට ළමයි විනාඩි 30ක් විතර ගන්න. ඊට වැඩි එක ලියන්න එපා. ඊට වැඩි එක ලිව්වා කියලා පුතේ ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් සමහර ගෑල් ළමයි එහෙම කරන වැරද්දක් තමයි පළවෙනි පාඩම හොඳට කටපාඩම් කරගෙන ඇවිල්ලා right පිටු 10ක් විතර ලියනවා. right පැයකමාරක් විතර යනවා ඒ ටික ලියන්න. ඉතුරු ප්‍රශ්න ලියන්න ඔයාට වෙලාව හම්බෙන්නේ නැහැ. වාර විභාගෙදී එහෙම කරා නේද? ඒ නිසා පුතේ ටයිම් මැනේජ්මන්ට් කියන එක අතිශය වැදගත්. right ඔන්න ඔය කරුණු ටික හදාගත්තොත් මෙන්න මේ කරුණු ටික හදාගත්තොත් තියරි ටික ගැඹුරින් ඉගෙන ගත්තොත් අවබෝධ කරගත්තොත් තේරුම් ගත්තොත් පන්තියේදී පාඩම් කිරීම නෙමේ පාඩම් කිරීම කියවීම නෙමේ කියලා තේරුම් අරගෙන පාඩම් කරොත් කඩපාඩම් කරන්නේ නැතුව අවබෝධ කරගත්තොත් A level ප්‍රශ්න කරන්නේ නැතුව 12 වසරේ පළවෙනි වාර විභාගයෙන් පටන් අරන් පියවරෙන් පියවර A level paper කරන්න ආවොත් ඒ වගේම පුතේ ගුරුවරයෙක් එක්ක ප්‍රශ්න ලියලා හුරු වෙලා ඒක ඔයා තනියම ලියලා ලකුණු වලට ලියන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් සහ ටයිම් එක මැනේජ් කරගත්තොත් මත්යන් පුතේ ඔයාට right island rank එකකට යන්න හරිම ලේසි right නේද right ඉකෝන් පේපරේ මත්යන් පුතේ 100න් 90ක්
95ක් වගේ උපරිම මට්ටමකට ඔයාට යන්න පුළුවන් පුතේ. මොකද්ද මෙන්න මේ ටික හදාගත්තොත්. රයිට්. ඒ නිසා රයිට් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පුතේ යාළුවෙක්ට ෂෙයා කරන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාගෙත් මේ අඩුපාඩු තිබ්බද? මේ අඩුපාඩු තිබ්බද? මම මෙහෙම කියද්දි ඔයාට මේ අඩුපාඩු තේරුණාද? මේ ටික හදාගන්න ඔයා උත්සාහ කරනවද? වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණාද කියලා අනිවාර්යෙන් පුතේ කමෙන්ට් එකක් දාන්න. අපි මේ විදියට ඔයාට වැදගත් වීඩියෝ තව ඉස්සරහට දාන්නම්. ඔයාලගේ තියෙන ගැටලුත් දාන්න. ඔයාලගේ තියෙන ගැටලුත් දාන්න. රයිට් මොනවද? රයිට් නේද? පාඩම් කරද්දි නිදිමත එනවද? උදේද පාඩම් කරන්න ඕනේද? රැයට පාඩම් කරන්න ඕනේ? කාලසටහනක් හදා ගන්න ඕනේද? අන්න ඒ වගේ පුතේ ඔයාට තියෙන ගැටලු දාන්න. ගැටලු වලට මම විසඳුම් විදියට මේ විදියට හරි තාක්ෂණයට නේද? හරි විද්‍යාත්මක කරුණුත් එක්ක ඔයාට පුතේ වීඩියෝ සෙට් එකක් දාන්නම්. හරි. එහෙනම් පුතේ අදට අපි ඉවර කරනවා. එහෙනම් වැඩ ටික කරන්න හොඳට. එහෙනම් හැමෝටම ජය වේවා. ආයුබෝවන්.